දිට්වා කුණාටුවෙන් විපතටපත් ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන් සහ විදේශියන් රුපියල් බිලියන 85කට අධික ආධාර ලබා දී ඇතැයි විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්න පවසනවා. රටවල් කීපයකම ඉන්න ශ්‍රී ලාංකික ප්‍රජාව අපේ ලංකාවේ කට්ටිය ඒ රටවල් ඉඳලා ඍජුවම මහ බැංකුව බංගින් හඳුන්වා දීපු ගිණුම් කීපයට මුදල් ලැබලා තිබුණා. ඉතින් රටවල් කීපයකින් ලැබිච්ච ඒ වාර්තාව තියෙනවා. ඇත්තටම ගත්තොත් වැඩියෙන්ම මුදල් හොයලා අපිට එවලා තියෙනවා මාලදිවයිනේ. ඇත්තට මාලදිවයිනේ ඉන්න ශ්‍රී ලාංකික ප්‍රජාව සහ මාලදිවයින් ඒ ජාතිකයනුත් මේකට දායක වෙලා තියෙනවා. ඉතින් දල වශයෙන් ගත්තොත් මිලියන 725ක් දල වශයෙන් ගත්තොත් ලක්ෂ 725ක් ලක්ෂ 725යි 57549 සත 67ක්. ඒත් ලක්ෂ 725ක් මාලදිවයින පුංචි රටෙන් එහි ඉන්න ශ්‍රී ලාංකිකයෝ සහ මාලදිවයින් ජාතිකයනුත් එහි තියෙන අපේ තානාප මහ කොමසාරිස් කාර්යාලයට සල්ලි තැන්පත් කරලා තිබුණා. ජපානයේ ලක්ෂ 596ක් ලක්ෂ 76380ක් අපිට එහි ඉන්න අය සල්ලි දාලා තිබුණා. ඒ වගේම ඉන්දියාවේ චෙන්නයි විතරක් ඉන්දියාවේ මුම්බයි දිල්ලි වලනුත් වෙන වෙන මුදල් එකතු වෙලා තිබුණා. චෙන්නයි වල ලක්ෂ 440 ලක්ෂ 18735ක් ඒ ගිණුම් වලට මුදල් දාලා තිබුණා. ඉතින් ඒ වගේ අනෙකුත් රටවල් සියලු රටවල්ම වැඩිපුර මුදල් යොදලා තිබුණා. ආධාර විදිහට මේ දිත්වා කුණාටු තත්ත්වයට උදව් විදිහ. ඍජුව සහ වක්‍රව ඒ මුදල් ආධාර ලබා දීම තියෙනවා. ඒ සියල්ලම එකතුව ගත්තොත් මිලියන 85185ක් වෙනවා. රුපියල් මිලියන 85185ක්. ආසන්න වශයෙන් රුපියල් බිලියන 85ක්. ඩිරෙක්ට් සහ ඉන්ඩිරෙක්ට් ඇසිස්ටන්ස් ගත්තොත් අපිට මේ කෙටි කාලය තුල ලැබිලා තියෙනවා.